ආයුබෝවන් යාළුවනේ. ඩ්‍රයිව් ට්‍රිප් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල රටේ ඇති වෙලා තියෙන අයහපත් කාලගුණ තත්ත්වයක් එක්ක ලොකු ආබාධ තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසා ගොඩක් මිනිස්සුන්ගේ වාහන හිනේ බොත වෙලා තමයි තියෙන්නේ. මොකද එයාලා වාහනයක් ගන්න එකතු කරන් හිටපු සල්ලි මේ ආපදා තත්ත්වේ නිසා එයාලා වාහනයක් ගන්නවා වෙනුවට එයාලගේ නැතිවෙච්ච දේවල්, එයාලා දුක් මාංශයෙන් හම්බ කරපු දේවල් දැන් නැති වෙලානේ තියෙන්නේ. අන්න ඒව කොටනගා ගන්න මේ මිනිස්සුන්ට අන්නේ සල්ලි වියදම් කරන්න වෙනවා. එතකොට එයාලගේ වාහනේ හිනේ තවත් ටිකක් පරක් වෙනවා. ඒ වගේම තමයි සමහරක් කට්ටිය බලාගෙන ඉන්නවනේ වාහනයක් ගන්න. එහෙනම් යාළුවනේ අද අපි බලමු ඔයාලා කවුරුත් දන්න බජට් කැටගරි එකේ තියෙන බෙස්ම කාර් එක ගැන. ඔයාලා කවුරුත් දන්නවනේ ඇල්ටෝ එක ගැන. මෙන්න මේකේ ප්‍රයිස් එක මේ දෙසැම්බර් මාසයේ වෙද්දි මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තට ප්‍රයිස් එක අඩු වෙලාද? නැත්තම් ප්‍රයිස් එක වැඩි වෙලාද? මෙන්න මේ කාරණාව ගැන අපි බලමු මෙන්න මේ වීඩියෝ එකේ. දැන් කට්ටිය කියනවනේ ඇල්ටෝ එකේ මිල ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ කියලා. ඒත් සමහරු කියනවනේ මේ වෙච්ච දේවල් එක්ක කොහොමද දැන් කාර් වල මිල වැඩි වෙනවා කියලා. හරි අපි එහෙනම් බලමු දැන් මාස දෙකකට වගේ උරදී මෙන්න මේකේ මිල කීයක් වගේද උනේ කියලා. මේකේ මිල කීයට වගේ තිබ්බේ කියලා. සාමාන්‍යයෙන් 2010 12 ඇල්ටෝ එකක් තිබ්බේ ලක්ෂ 32 35 අතර වගේ මිලකට තමයි මේක විකුණන්න දාලා තිබ්බේ. කොහොමත් මෙන්න මේ ඇල්ටෝ එක සාමාන්‍යයෙන් කිලෝමීටර් ලක්ෂයක් 1,50,000ක් වගේ දුවලා තියෙන කාර් තමයි මෙන්න මේවා. ඊට පස්සේ දැන් ලංකාවට ආපදා තත්ත්වයක් ඇති වුණානේ. අන්න ඒ ආපදා තත්ත්වයට කලින් මෙන්න මේ ඇල්ටෝ එකේ. ඒකට කලින් ඇල්ටෝ එකේ මිල දාලා තිබ්බේ සාමාන්‍යයෙන් ලක්ෂ 29 31 අතර වගේ තමයි දාලා තිබ්බේ. නමුත් සමහර අය කිව්වා ගම් අතරින් පස්සේ වාහන මිල වැඩි වෙයි. තව කොහොමත් මේ මිල වැඩි වෙනවා කියලා. නමුත් අද අපි මෙන්න මේ වාහන විකුණන සයිට් වල අද බලනකොට නම් තත්ත්වයේ තිබ්බේ ඇල්ටෝ එක. මෙන්න මේ 2010 12 ඇල්ටෝ එක ලක්ෂ 28ත් 30ත් අතර වගේ මුදලකට ගන්න පුළුවන් හැකියාවක් තිබ්බා. අනික් කාරණාව තමයි තව කට්ටිය කොහොමත් බලාගෙන ඉන්නවනේ මෙන්න මේ මිල වැඩි කරන්න. අන්න ඒ කට්ටිය නම් 2010 12 ඇල්ටෝ එක ලක්ෂ 32 34 වගේ මිලකටත් දාපු අය නැතුවම නොවේ. දැන් අපි බලමු 2013 14 අතර ඇල්ටෝ එකේ මිල මීට මාස දෙකකට වගේ උඩ දිනම් තිබ්බේ සාමාන්‍යයෙන් ලක්ෂ 35 38 අතර වගේ මුදලකට තමයි දාලා තිබ්බේ. නමුත් මෙන්න මේක ආපදා තත්ත්වයෙන් පස්සේ 2013 14 අතර ඇල්ටෝ එක මිල ගණන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ලක්ෂ 32 35 අතර වගේ තමයි. මෙන්න මේකේ මිල සාමාන්‍යයෙන් ලක්ෂ 2ක 3ක වගේ මිල අඩුවීමක් බලා ගන්න පුළුවන්. ඒත් සමහරක් අය නම් මිල වැඩි කරලා දාලා තියෙනවා. මිල වැඩි කරන්න බලාගෙන කට්ටියක් ඉන්නවනේ. අන්න එයාලා 2013 14 ඇල්ටෝ එක සාමාන්‍යයෙන් මිල වැඩි කරලා දාලා තියෙනවා. සමහරක් අය ලක්ෂ 37 38ටත් දාන සමහරක් අය ඉන්නවා. ඉතින් අපි දැන් බලමු 2015 16 ඇල්ටෝ එකේ තත්ත්වය කොහොමද කියලා. සාමාන්‍යයෙන් මේක දැන් මාස දෙකකට වගේ උඩ දිනම් මෙන්න මේක මාකට් එකේ මිල උනේ ලක්ෂ 40 42 වගේ මිලකට තමයි ගියේ. හැබැයි 2016 ඇල්ටෝ එක සමහරක් අය ලක්ෂ 45ටත් දාලා තියෙනවා අපි දැක්කා. ඒත් අද තත්ත්වය නම් ගොඩක්ම වෙනස් වෙලා තියෙන්නේ. 2015 16 ඇල්ටෝ එක අද මිල බලා ගන්න පුළුවන් ලක්ෂ 35 38 අතර වගේ මිලක් තමයි වෙන්නේ. මෙන්න මේකෙත් ලක්ෂ 2 3ක මිල අඩුවීමක් අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු 2017 18 ඇල්ටෝ එකේ ප්‍රයිස් එකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මාස දෙකකට වගේ උඩ දිනම් මේක ප්‍රයිස් එක මාකට් එකේ තිබ්බේ ලක්ෂ 44 46 වගේ මිලකට තමයි මේක අලේ වුණේ. හැබැයි මේක සමහර මිනිස්සු ලක්ෂ 50කටත් දාලා තිබ්බා. හැබැයි ඒකේ දැන් තත්ත්වය ගොඩක්ම වෙනස් වෙලා තමයි තියෙන්නේ. මේක අද බලද්දි නම් මාකට් එකේ ප්‍රයිස් එක උනේ ලක්ෂ 39 42 අතර මිලකට ඔයාලා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට පේන විදියට නම් මේකෙත් ලක්ෂ 2ක 3ක මිල අඩුවීම බලා ගන්න පුළුවන්. අපි බලමු එහෙනම් දැන් Suzuki Alto ජපන් මොඩල් එක ගැන. Suzuki Alto ජපන් 2018 19 මොඩල් එක. මෙන්න මේකේ දැනට මාස දෙකකට වගේ උඩ දිනම් මේකේ මිල උනේ ලක්ෂ 55 58 වගේ මිලකට තමයි දාලා තිබ්බේ. හැබැයි සමහරක් අය නම් ලක්ෂ 60ටත් වඩා උඩ මිලක් දාලා තිබ්බා. හැබැයි මේකෙත් මේ මාසේ වගේ වෙද්දි ලක්ෂ 3 4ක මිල අඩුවීමක් බලා ගන්න පුළුවන්. අපි බලමු එහෙනම් 2018 19 මොඩල් එකේ මේ මාසේ වෙද්දි මේකේ මිල ලක්ෂ 50 55 අතර වගේ මිලකට ඔයාලට මිල තිය ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඇල්ටෝ වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ප්‍රයිස් එක වෙන්නේ. හැබැයි ඇත්තටම බැලුවොත් එහෙම මෙන්න මේ වාහන විකුණන වෙබ්සයිට් වල දාලා තියෙන ගණන් නම් පොඩ්ඩක් මිල වැඩි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. නැත්තම කිව්වොත් එහෙම මෙන්න මේ වාහන පළු යන්න දුවලා තියෙන වාහනනේ. සමහරක් වාහන ලක්ෂය 1,50,000 වගේ අතර දුවලා තියෙනවා. අනික මේ වාහන අවුරුදු 10ක් 15ක් වගේ පරණ වාහන තමයි සමහරක් අය ලක්ෂ 50කටත් විකුණන්න දාලා තියෙන්නේ. හරි අපි එහෙනම් දැන් බලමු 2024 Suzuki Alto brand new price එක කොහොමද වෙන්නේ කියලා.
මෙන්න මේකේ බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක වෙන්නේ ලක්ෂ 65ත් 70ත් අතර මුදලකට තමයි දාලා තියෙන්නේ. ඒ වගේම තමයි ඊළඟට අපි බලමු Suzuki Alto Hybrid 2024. මෙන්න මේ කාර් එකේ ඔයාලට මිල බලා ගන්න පුළුවන් ලක්ෂ 70ත් 75ත් අතර මිලක් තමයි දාලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි 2025 දෙසැම්බර් වෙද්දි Alto වල මාකට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ නම් Alto වල මිල නම් ලක්ෂ 2-3කින් අඩු වෙලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් අය කියනවා වාහන මිල වැඩි වෙනවා. ඒත් සමහර අය නම් කියනවනේ ඉස්සරහට වාහන මිල කොහොමත් වැඩි වෙනවා කියලා. ඒත් අපිට නම් කියන්න තියෙන්නේ ඉස්සරහට වාහන මිල අඩු වෙනවා කියලා තමයි. මොකද මේ මාකට් එක යන විදිය අනුව දැන් ඉස්සරහට වාහන වලට තියෙන ඉල්ලුම අඩු වෙනවනේ. ඒතර වාහන විකිනෙන්නේ නැහැ. එතකොට මේ තියෙන වාහනත් ඔය වැඩි මිලට දාලා තියෙන වාහන තියෙනවනේ. අන්න ඒවත් මිල අඩු කරලා තමයි විකුණන්න වෙන්නේ. එතකොට කොහොමත් මේ වාහන මිල ඉස්සරහට අඩු වෙනවා. වාහනයක් ගන්න ඉන්න ඔයාලා තව ටිකක් ඉවසලා බලලා ඉස්සරහට මාකට් එක අඩු වෙයි කියලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට හොඳ වාහනයක් බලලා ගන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙනම් යාළුවනේ අතට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. සියලු දෙනාටම ජය වේවා. ඔයාලට සුබ දවසක්.